ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම ලියන් ශ්‍රී ට්‍රැවල් channel එකට ඔයාලා හැමෝම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. අද මම ආව යාළුවනේ ඉතින් තවත් අපූර්ව තැනකට. රාගම පෝස්ට් ඔෆිස් එක හා කොළඹ බස් ස්ටෑන්ඩ් එක අතරම තියෙන ශුද්ධ වූ පාවුළු දේවස්ථානයට. ඉතින් මේ දේවස්ථානේ හොයාගන්න හරිම ලේසි. පාර අයිනෙම තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි ඇතුළට ගිහිල්ලා බලමු. දේවස්ථානයට ඇතුළු වන තැනම අපේ නෙත ගැටෙන්නේ ඉතාමත් සංවේදී දර්ශනයක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ ඇන ගැසූ දින උන්වහන්සේගේ දේහය මරියතුමිය දෝතටගෙන සිටින අයුරු දැක්වෙන මේ විශාල සුදු පැහැති පිළිමය ඇත්තටම හදවතට ලොකු භක්තියක් හා සංසුන් බවක් එකතු කරනවා. එතනින් ඉදිරියට යද්දී ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කර තියෙන පිළිම පෙළක් අපිට දැක ගන්න පුළුවන්. දේවස්ථානයේ වත්ත ඇතුළට වෙන්න කළු ගල් භාවිතා කරමින් ඉතාමත් ස්වාභාවික ලෙස නිර්මාණය කර තිබෙන මේ මරියතුමියගේ කුටිය දෙස බලන්න. මෙම ස්ථානය යාඥා කරන්න සහ හිත නිදහස් කරගන්න එන අයට ඉතාමත් කදිම ස්ථානයක්. දේවස්ථාන වත්ත පුරා තිබෙන මේ නිහඬ බව නගරේ කාර්යබහුලකම මොහොතකට අමතක කරනවා. ඔබත් රාගම නගරයට එනවා නම් මේ පින්බිමට ඇතුළු වෙලා ඒ ආධ්‍යාත්මික සුවය විඳ ගන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් යාළුවනේ අදට මම වීඩියෝ එක අවසන් කරනවා. මේ වගේ සංචාරක තොරතුරු තවත් දැනගන්න ලියන් ශ්‍රී ට්‍රැවල් මගේ YouTube channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. මෙතෙක් කියලා මගේ වීඩියෝ එක නැරඹුවාට මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට බොහොමත්ම ස්තුතියි. එහෙනම් යාළුවනේ මම ගිහිල්ලා එන්නම් අදට. සුබ දවසක් හැමෝටම.